Hanako-san, are you there? Yes, I am here. අනාගොසන් කියලා කියන්නේ ජපානයේ ඉන්න ප්‍රසිද්ධම වැසිකිළි අවතාරයක්. ඉතින් මගේ ජපානයේ ඉන්න යාළුවෝට බාත්රූම් යාමේ හැකියාව නැති කිරීමට තමයි මම මේ වීඩියෝ එක කරාවේ. ඒ කියන්නේ මෙයාවත් ඔයාලට හොයාගන්න ලැබෙන්නේ টয়ලට් වලින්. ඒ වගේම මෙයාගේ ඔරිජින් ස්ටෝරි එක කතාවෙන් කතාවට ටිකක් වෙනස්. සමහර කතාවල කියවෙනවා මෙයා දෙවෙනි ලෝක යුද්ධ කාලේ ගුවන් ප්‍රහාරයකින් මැරුණු ගැහැණු ළමයෙක්ගේ නොසන්සුන් ආත්මයක් කියලා. ඒ වගේම සමහර කතාවල කියවෙනවා මෙයා තව ළමයි කරදර කිරීම නිසා, ඒ කියන්නේ වදදීම්, හිංසා නිසා, අපහාස කිරීම වගේ දේවල් නිසා ඒවා ඉවස ගන්න බැරුව තමන්වම සියදිවි නසාගත්ත කෙනෙක්ගේ ආත්මයක් කියලා. ඉතින් කොහොම වුණත් මෙයාව ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන ඉස්කෝලේ ළමයි අතරේ. සාමාන්‍යයෙන් ඔයාලට මෙයාව දකින්න පුළුවන් කියලා කියන්නේ ඉස්කෝලේ ගොඩනැගිලි වල 3 වෙනි තට්ටුවේ බාත්රූම් එකේ. 3 වෙනි ස්ටෝල් එකේ. ඒ කියන්නේ 3 වෙනි කුටීරය ඇතුලේ. ඉතින් කසිම වගේ නිකම් පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි. මෙයාව ඔයාලට ගෙන්න ගන්න සිද්ධ වෙනවා. මේක කරන්නේ টয়ලට් ස්ටෝල් එකේ දොරට 3 සැරයක් තට්ටු කරලා. අනාගොසන් ඔයා මෙතන ඉන්නවද කියලා අහන එකකින් ඉතින් එහෙම කරාම කණ්ණාඩි දාපු කොණ්ඩේ පොකුරු රතු සායක් ඇදගත්ත ගෑනු ළමෙක් මතුවෙනවා කියලා කියනවා. මෙන්න මේ টয়ලට් එක. ඉතින් එහෙම ආවම මෙයා කරන දේ සාමාන්‍යයෙන් තීරණය කරන්න වෙලා තියෙන්නේ ප්‍රවාදයෙන් ප්‍රවාදයට තමයි. සමහර ප්‍රවාදවල කියවෙනවා මෙයා භයානක කෙනෙක් නෙවෙයි. ඒ නිසා මෙයා ආවට කාටවත් කරදර කරන්නේ නැහැ. බය කරන එක විතරයි කරන්න කියලා. හැබැයි ටිකක් අදුරු ප්‍රවාදවල කියවෙනවා මෙයා ඔයාව টয়ලට් එක ඇතුලෙන් එයාගේ ලෝකෙකට ඇදගෙන යනවා කියලා. ඉතින් කොහොම වුණත් මෙයාත් අද වෙද්දි ගොඩක්ම ප්‍රසිද්ධ හොල්මනක් ජපානයේ ඉන්න. ජපන් ඉගෙන ගන්නවා වගේම හොල්මන් ගැනත් දැනගෙන යන්න සූදානම් ශරීරයෙන් ඉන්න එක කෝකටත් හොඳයිනේ. මෙවැනි ඔබ නොදන්නා දේවල් දැන ගැනීමට ආදිසි අපිව ෆලෝ කරන්න.